ඔන්න අදත් වෙනද වගේම JNJS Journey අපේ Facebook පිටුවට ඔයාව ආදරෙන් එකතු කර ගන්නවා. ඉතින් ඔන්න අද නම් මට තෙල් ගෙඩියක් අහුවෙලා හැමදාම ඉතින් තෙල් උයලා කන්න ඕනේ නෑනේ කියලා හිතලා අද පොඩි බයිට් එකක් හදන්න තමයි හදන්නේ. බයිට් එකක් කිව්වට එකක්වත් නෙමෙයි බයිට් දෙකක්ම හදන්න තමයි මම හදන්නේ. ඔන්න අද සැර කන්න කැමති අයට සැරටත් ඒ වගේම පැණි රසට ගොඩක් කැමති අයට පැණි රසටත් දෙල් කොහොමද හදාගන්න කියලා මම අද කියලා දෙනවා. ඉතින් මං ස්ටෙප් එකෙන් ස්ටෙප් එක මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒ විදියට ඔයාලා දෙල් බයිට් එක හදාගන්න. මොකක් කරන්නත් කලින් ඉතින් අපි දෙල් සුද්ධ කරගෙන ඉන්න ඕනනේ. ඉතින් මෙන්න මේ විදියට අත කපා ගන්නේ නැතුව පරිස්සමට දෙල් ටික සුද්ධ කරගන්න ඕනේ. ඉතින් මම මේ දාලා තියෙන්නේ ලේසියෙන්ම කරගන්න පුළුවන් විදියක්. ඉතින් දෙල් වල මෙන්න මේ තියෙන කොටස උඩ තියෙන ඒ වහල්ල වගේ කොටස මුලින්ම ඉවත් කරගන්න. ඊට පස්සේ ඔයාලා ළඟ පීලර් එකක් තියෙනවා නම් ඒකෙනුත් මේ පොතු අයින් කරගන්න පුළුවන්. නැත්තම් පිහියකින් මෙන්න මේ විදියට ලෑල්ල උඩ තියලා හිමීට පොතු ටික ඉවත් කරගන්න. ඒ වගේම කියන්න ඕනේ සමහර අයට නම් දෙල් කන්න බෑ. මොකද ගොඩාක් උෂ්ණ කෑමක් තමයි මේ දෙල් කියලා කියන්නේ. ඉතින් දෙල් අපි වෑංජනයක් විදියට හදලා කනව නම් ඒ වෑංජනයට නිවිති කොළ ටිකක් එකතු කරගත්තම දෙල් වල තියෙන ඒ උෂ්ණ ගතිය නැති වෙනවා. ඒ වගේම දෙල් තම්බල කනව නම් පොල් ටිකක් එක්ක දෙල් තම්බල කෑවොතින් ඒ තියෙන උෂ්ණ ගතිය නැති වෙනවා. ඉතින් අද නම් මම උයන්නෙත් නෑ තම්බන්නෙත් නෑ බැදලා බයිට් එකක් හදන්න තමයි යන්නේ. ඔන්න දැන් අපි තෙල් ටික සුද්ධ කරගෙන ඉවරයි. ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් හීනි වෙන්න දෙල් කපා ගත්තොතින් අපිට පුළුවන් ඉක්මනට බැද ගන්න. ඉතින් බැද ගන්න ලේසි වෙන්න තමයි මම මෙන්න මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්නෙ. ඊට පස්සේ අපිට නිකන් ඉන්න බෑ. මොකද දෙල් වල කාට බැඳෙනවනේ. ඒ නිසා මේ කපන දෙල් ටික වතුර එකකට දාන්න. ඊට පස්සේ පොඩ්ඩක් සෝදලා පෙනේරයක් තියෙනම් ගොඩක් හොඳයි. මොකද වතුර ටික එතකොට බේරෙනවනේ. පෙනේරට දාගෙන ටිකක් ඒ වතුර ටික යන්න ආරින්න. ඒ අතරේ අපි භාජනයක් ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් ටිකක් දාලා රත් වෙන්න තියමු. මුලින්ම රත් වුණාද කියලා බලන්න මම පොඩි කෑල්ලක් දැම්මා. තෙල් ටික හොඳට රත් වෙලා තියෙන නිසා ඔන්න මම දෙල් ටික ඔක්කොම බැදගන්නවා. මෙන්න මේ විදිහට කොලයක් අපි පොඩි කරලා තියාගන්නේ. අපි කොලේ නිකම්ම දිගහැරලා දැම්මොත් ඒකට තෙල් උරා ගන්නේ නැහැ. මෙන්න මේ වගේ හොඳට පොඩි කරලා ආයි දිගහැරලා කොලේ දැම්මහම අර දෙල් වල තියෙන එහෙම නැත්නම් අපි බදින ඕනම දෙයක තියෙන තෙල් ටිකේ කොලේට උරා ගන්නවා. ඔන්න දැන් දෙල් ටික බැදිලා තියෙන්නේ. ඔයාලට හැන්දට උනන දැනේ ටිකක් ක්‍රිස්පි ගතියට. එහෙම නැත්නම් මෙන්න මේ වගේ රන්වන් පාටට දෙල් ටික බැදෙනවා. ගොඩාක් බැද ගන්න එපා කළු වෙනකන්. මොකද අපි තෙලෙන් බාගත්තට පස්සේ දෙල් ටික ඒ තෙල් වල රසෙට බැදෙනවා. ඔන්න දැන් මම හදන්නේ මිරිස් රසට කැමති අයට දෙල් බයිට් එක හදලා දෙන්න. ඔන්න මුලින්ම සුදු ලූණු හීනට කපා ගන්න. ඒ වගේම කරපිංච හීන් වෙන්න කපා ගන්න ඕනේ. තෙල් තේ හැඳි භාගයක් විතර දාලා ඒකට මම බටර් ටිකක් දාගන්නවා. මේක අනිවාර්ය නෑ. හැබැයි බටර් දැම්මහම අමුතු රසක් එනවා. ඒ නිසා මම බටර් ටිකක් එකතු කරගත්තද ඔයාලට මේක තෙල් වලින් උනත් ටෙම්පරාදු කරගන්න පුළුවන්. මට බටර් මදි වගේ කියලා හිතුන නිසා ඔන්න මම තව ටිකක් දාගත්තා. ඒකට අපි දාගන්න ඕනේ සුදු ලූණු කරපිංච දාලා හොඳට ටෙම්පරාදු වෙන්න ආරින්න. ටෙම්පරාදු වුණාට පස්සේ ඒ කියන්නේ තැම්බිලා වගේ තියෙන්න බෑ. අපි මේක බයිට් එකකටනේ ගන්නෙ. ඒ නිසා ටිකක් මෙන්න මේ වගේ පාටට එනකන් ටෙම්පරාදු කරගන්න. දැන් ලිප ඕෆ් කරලා තමයි අපි මිරිස් කුඩු දාගන්නේ. ඔයා ගොඩාක් සැර කන්න කැමති කෙනෙක් නම් ඔයාට ගොඩාක් මිරිස් කුඩු දාගන්න පුළුවන්. ඉතින් මිරිස් කුඩු එකතු කරලා අපි අර බැදගත්ත දෙල් බයිට් වලින් ටිකක් මම ගත්තේ. මොකද මම සීනි කන අයටත් ඒ කියන්නේ පැණි රසට කැමති අයටත් හදනවනේ. ඊට පස්සේ කවලම් කරලා ලුණු දාලා මම මෙතන ලුණු දාන එක වීඩියෝ වෙලා නැහැ. ලුණු දාලා බාගන්න. ඔන්න දැන් අපි හදන්න යන්නේ පැණි රසට කැමති අයට. ඉතින් ඔන්න මුලින්ම සීනි ටිකක් භාජනයට දාගන්නවා. ඊට පස්සේ ඒකට අපි මොනවාද වතුර ටිකක් එකතු කරගන්න ඕනේ.
වතුර එකතු කරාට පස්සේ හොඳින් සීනි ටික දිය වෙනකම් මෙන්න මේ වගේ හැඳි ගා ගන්න. මෙන්න මේ ගානට ආවට පස්සේ අපි දෙල් ටික දාගන්නවා. මේ වෙලාවේ ටිකක් ඔයාලට ඇලෙන ගතියක් දැනෙන්න පුළුවන්. මොකද පැණි වෙලානේ තියෙන්නේ. හැබැයි බය වෙන්න එපා. එක දිගට හොඳට කවලම් කරන්න. මේ බලන්නකෝ දැන් ඔන්න සීනි ටිකක් අර කැට ගතියට ඇවිල්ලා තවත් අපි ටිකක් කවලම් කරගමු. මොකද දෙල් කෑලි වල අර පැණි ගෑවිලා ඒව නිකන් අර සීනි මුරුක්කු වගේ අන්න ඒ වගේ මේ දෙල් කෑලි උඩ සීනි ටික රැඳිලා තියෙනවා. ඒ ගාන වෙනකම් මෙන්න මේ වගේ කවලම් කර කර අපි මේක හදාගන්න ඕනේ. ඔන්න දැන් නම් ගාන හරි. බලන්නකෝ ওই දෙල් කෑලි වල සුදු පාටට සීනි බැඳිලා තියෙනවා. මේක හරි රස කෑමක්. කහට කෝප්පෙකුත් හදාගත්තා නම් රස බලන්න තිබුණා. ඉතින් ඔන්න දැන් නම් ගානට හරි. දැන් අපි මේක බාගමු. ඔන්න එහෙනම් අද වීඩියෝ එකෙන් ඔයාලට මම කෑම ජාති දෙකක්ම හදන හැටි කියලා දුන්නා. ඉතින් ඔයාලා try කරොතින් මටත් බලන්න ෆොටෝ එකක් දාන්න අමතක කරන්න එපා. මේක හරි රස කෑමක්. හැමදාම එකම විදියට කන්න ඕනේ කියලා නෑනේ. ඉතින් වෙනස් විදියට කාලා රස බලලා ඒ රස ලෝභ නැතුව මටත් කියන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් මං ගිහින් එන්න.